Hi guys, ඉතින් අදත් අලුතෙන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අද නම් ගෙනලා තියෙන පොඩි වීඩියෝ එකක්, සරල වීඩියෝ එකක්. ඉතින් අද ගෙනලා තියෙන්නේ ඔයාලගේ ගෙදර තියෙන මේ වගේ ප්ලග් පොයින්ට් එකක් නැත්නම් ප්ලග් බේස් එකක් කොහොමද කැඩිච්ච එකක් අපි ගේ ලේසියෙන්ම මාරු කරගන්නේ කියලා තමයි අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපේ YouTube channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් අපි YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාගෙන මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා කියන කෙනෙක් ඉන්නවා නම් එයාට share කරලා අපිට support එකක් දෙන්න. ඉතින් අපි යමු කොහොමද මේ වගේ කැඩිච්ච plug base එකක් නැත්නම් plug point එකක් මාරු කරගන්නේ කොහොමද කියලා බලන්න. මුලින් අපිට මේ වගේ මල්ලි ස්ක්‍රූ එක කරලා මේ plug top එක නැත්නම් මේ plug point එක ගලව ගන්න ඕනේ. ඊට කලින් ඔයාලට කියන්න ඕනේ මේක ගලව ගන්න කලින් අපි ගෙදර මුලින්ම විදුලි විසන්ධි කරන් ඉන්න ඕනේ. ඉතින් අපි මේක ගලවන්න කලින් අපි මුලින්ම ගෙදර විදුලි විසන්ධි කරමු. නැත්නම් අපේ RCCB එක අපි ඕෆ් කරගමු. නැත්නම් ගෙදර තියෙන මේන් එක අපි ඕෆ් කරගෙන ඉමු. අපිට පේන ඇති මේ තියෙන අපේ ගෙදර මේන් ස්විච් එක. අපි අපේ මේන් ස්විච් එක අපි මෙතනින් මේ විදිහට ඕෆ් කරගන්නවා. ඉතින් හරි guys, ඉතින් අපි දැන් මේක ගලවගමු. අපි මේන් ස්විච් එකෙන් අපේ මේන් බෝඩ් එකෙන් අපි මේන් ස්විච් එක ඕෆ් කරන් තියෙන්නේ. අපි ඉතින් මේක මෙතන මේ තියෙන ස්ක්‍රූ ප්ලග් දෙකෙන් අපි මේ ප්ලග් පොයින්ට් එක නැත්තම් ප්ලග් බේස් එක අපි මේ විදිහට ගලවමු. මේ ස්ක්‍රූ පර ටික බුරුල් කරලා net එක ගලවගත්ත පුතේ එක පැත්තකින් තියාගමු. ඊපස්සේ මේ විදිහට අපි මේ net එකත් ගලවලා පැත්තකින් තියාගමු. හරි. ඊට පස්සේ ඔයාලට පේනදී අපි මේ විදිහට මේක ගැලවුවා. ඉතින් ඔයාලට පේනදී මේක සවුත් වෙලා තියෙන මේ මකුළු දැල්ලෙන් බැඳිලා. ඉතින් ඔයාලට පේනදී මේක කොළ පාට වයර් එකක් තියෙනවා, දුඹුරු පාට වයර් එකක් තියෙනවා, සහ නිල් පාට වයර් එකක් තියෙනවා. මේකේ කොළ පාට එක තමයි අපේ earth එක. මේ දුඹුරු පාට වයර් එක තමයි live වයර් එක සහ නිල් පාට එක neutral වයර් එක. ඔයාලට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පේන ඇති මෙන්න මේ තැන් වල මෙතන E කියලා තියෙන earth, neutral සහ මෙතන L ලකුණ අනිත් පැත්තට. ඉතින් මේ විදිහට මතක තියාගෙන ඔයාලට මෙන්න මේ අලුත් එක ගත්තත් මේකේ මෙතන earth එක ඊට පස්සේ මෙතන neutral එක සහ මෙතන live කියන එක තියෙනවා. මේ විදිහට මෙහින් මතක තියාගෙන ඉවරලා ඒකට තියෙන වයර් එක මේක දාන්න පුළුවන්. ඉතින් අපි මේ වයර් ටික මෙන්න මේ plug base එකෙන් අපි ගලවගෙන ඉමු. මෙන්න මේ අස්සේ තියෙන නට් ටික වෙනදී මෙන්න මේ හිල්ලදී අපි යාරින් තමයි මේ ටික මේ විදිහට බුරුල් කරගෙන ඉවරලා ගලව ගන්න. මේ විදිහට බුරුල් කරලා ඕක ගැලුණා. හරි. මේ තියෙන්නේ අපේ වයර් තුන. මේක වලට පේන ඇති. මේක වයර් එක, මේක ලයිව් වයර් එක සහ මේක නියුට්‍රල් වයර් එක. ඔයාලා දැන් ප්‍රශ්නයක් එනවා ඇති. දැන් කොහෙලාවක හරි මේකේ මේ විදිහට පාට නැහැ. එහෙම කොහොමද හොයාගන්නේ? ඉතින් සාමාන්‍ය අර අලු පාට වයර් වල ඔයාලට පේන්නේ මේ ඇතුල් පැත්තෙන් බැලුවම තියෙන දුඹුරු පාට එහෙමත් පුළුවන්. නැත්නම් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට මේක ඇඩ් කරලා මේක කොහොමත් earth wire එකනේ මේක මෙහෙම පැත්තකට කරගන්න. ඔන්න ඉතින් මේකේ පාට අපිට අඳුර ගන්න බෑ. එහෙම පාටක් තියෙනකොට අපි කරන්නේ මේ දෙක ඇඩ් කරලා ඉවරලා අපි යනවා ගිහිල්ලා මේන් එක දාලා යනවා. මේන් එක දාලා ඉවරලා අපි මේ විදිහට ටෙස්ට් එකක් කරා ටෙස්ටර් එකක් කරා මෙන්න මෙතෙන් තැඟිල්ල තියලා අපි මෙන්න මේ අග්‍ර වලට ගාවලා බලනවා. ඊට පස්සේ ගාවලා බලද්දි මේක ලයිට් පත් වෙන අග්‍ර තමයි ලයිව් එක. ඒක තමයි අපේ ප්ලග් පොයින්ට් එකේ අපි මෙන්න මේ L එකට හයි කරන්නේ. ඒ ලයිට් එක පත් වෙන මෙන්න මෙතන ලයිට් එක පත් වෙන වයර් එක. ඉතින් ඒක මම කරලම් පෙන්නන්න. මම දැන් ගිහිල්ලා මේන් එක දාලා ඉන්නට. හරි guys, මම දැන් මේන් එක දාලා ආවා. අපි දැන් බලමු මේක තියලා ඉවරලා මොකේද ලයිට් එක පත් වෙන්නේ කියලා. ඔන්න දැන් අපි මේ නිල් පාට එකට තියනවා. ඔයාලට මේක පෙන්නන්න ගන්න. ඔන්න අපි මේක අරගෙන මෙතන නිල් පාට එකට තියනවා. ඔයාලට පේන ඇති මොකොත්
ලයිට් එකක් පත්තු වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ මේක ලයිව් වයර් එකට තියනවා. ඔයාලා පින්නත් මේ ලයිට් එකක් පත් වෙනවා මේ. ඔය ලයිව් වයර් එකට තියම ලයිට් අන්න ඒක තමයි ලයිව් වයර් එක. මෙන්න මේ ටෙස්ට් එකෙන් බලද්දි මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ලයිට් එක පත් වෙන එක තමයි මේකේ ලයිව් වයර් එක. ඒක තමයි අපි අපේ ප්ලග් බේස් එකේ මෙන්න මේ L කියලා තියෙන එකට වලට පේන ඇති මෙන්න මේ L කියලා තියෙන එකට අපි හයි කරන්නේ ඒක. ඉතින් අපි දැන් කියලා මේන් එක වහලෙමු මේක හයි කරගන්න. හරි guys මම මේන් එක ඕෆ් කරන් ආවා. දැන් වලට පේන ඇති මේක ලයිට් එක වැඩ කරන්නේ ඔය. අපි දැන් අපේ මේ අලුත් ප්ලග් බේස් එක නැත්නම් ප්ලග් පොයින්ට් එක කරා මේ විදියට මේ නට් ටිකෙන් අපි මෙන්න මේ නට් ටික වලට පේන ඇති පස්සේ තියෙන ඔන්න ඔය නට් ටික බුරුල් කරගමු. එන්නදී මේ විදියට බුරුල් කරනකොට මේක එන්න විදියට උඩට එනවා. ඔය ගානට නිකන් මේ තුනම ඔය විදියට අපි බුරුල් කරගන්නවා. හරි දැන් අපි කරන්නේ මම ඔයාලට කිව්වා මේ තියෙන්නේ කොළ පාට වයර් එක වයර් එක අපි ඒක මෙන්න මෙතන තියෙන මේ ඉරිකේරි තුනක් තියෙන ඔන්න ඔය තියෙන ඔන්න ඔය තමයි එක අපි ඔය කොළ පාට වයර් එක අරගෙන අපි ඔය විදියට ඕක හයි කර ගන්නවා. මෙතනින් මේ විදියට නට් එක කොහොම තද කර ගන්නවා. සාමාන්‍ය අතේ ගානේ තද කරන වැඩි තද කරන්න බෑ නැත්නම් මෙයාට පොට යන්න බලනවා. නැත්නම් මේ ප්ලාස්ටික් කැලින්ද මේවා කැඩෙනවා. ඊට පස්සේ අපි මෙතන ලයිව් වයර් එක දුඹුරු පාට වයර් එක වලට පේන ඇති මෙන්න මෙතන L කියලා තියෙනවා. මෙන්න මෙතෙන් තමයි අපි හයි කරන්න ඕනේ ලයිව් වයර් එක. මේ විදියට අපි මේ විදියට එනේ දාලා තද කරගමු. හරි ඊළඟට තියෙනවා නියුට්‍රල් වයර් එක නැත්නම් උදාසීන වයර් එක. මෙන්න මෙතන N කියලා තියෙනවා. අපි හිතෙන්ට මේක දාලා මේ විදියට හයි කරගමු. හරි ඔයාලට බලන්න අපි ලයිව් එක සහ අර්ත් එක නියුට්‍රල් වයර් එක මේක සම්බන්ධ කරගත්තා. හරි අපි දැන් මේක ඔක්කොම සම්බන්ධ කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක තිබ්බ විදියට මේ විදියට මෙයා කරලා ඉවරලා මේක ඔය විදියට තද කරලා අපි මේ ගලවපු මේ ස්ක්‍රූ පැන ටික මේ විදියට අස්සට යවා ගන්න. මේක අපි තද කරනකොට දෙපැත්ත සමාන වෙන විදියට තමයි අපි තද කරන්නේ. නැත්නම් මේකේ ප්ලාස්ටික් කෑල්ල කැඩෙනවා. කියන්නේ අපි මේක ටිකක් කියලා ওই විදියට තද කරලා ඉවරලා අපි මේ පැත්තේ නට් එක ටිකක් කොම් තද කරගන්නවා. ඒක හරියට පැනලා නැහැ. ඒක අපි දැන් මේක ගන්නට ඔන්න දාමු. ඔන්න විදියට දාලා ඊට පොඩ මේ පැත්ත ටිකක් තද වෙනකොට අපි ඊට පස්සේ ආයි මේ පැත්ත ටිකක් තද කරගන්නවා. දෙපැත්ත මාරුවට තද කරගන්නේ මොකද්ද හේතුව? මේක එක පැත්තක් තද වෙලා වැටුනොත් එම අනිත් පැත්ත තද වෙනකොට අපි අර කලින් වැඩිපුර තද කරපු පැත්තේ තියෙන ප්ලාස්ටික් කෑල්ල එහෙම ඇතුළේ ඉන්නේ මේ බොක්ස් එක ඇතුළේ තියෙන ඇනි නට් එක දෙන්න ප්ලාස්ටික් කෑල්ල කඩලා යනවා. ඒකයි අපි මේ විදිහට මේ පැත්ත ටිකයි මේ පැත්ත ටිකයි මේ විදිහට මාරුවට ඇනි ටික තද කරගන්නේ. ඔන්න විදියට ඒක මේක වැඩි තද කරන්නේ අපි අතිය තදට තද කරන්නේ ලාවට මේක සාමාන්‍ය ගානකට ඔන්න ඔය ගානට ඔන්නම තියලා තද කරලා දාන්න. හරි අපි දැන් මේක මේ විදියට හයි කරගෙන අපි දැන් මේන් ස්විච් එක දාලෙමු. කොහොමද මේක වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න හරියට.
හරි මම මේන් එක දාලා ආවා. අපි දැන් බලමු මේ විදියට අපි ටෙස්ටරේ දාලා බලමු මේකේ ලයිව් එක වැඩ ගන්නවාද කියලා. දැන් අපි ටෙස්ටරේ මුලින්ම එක පැත්තකට දානවා. හරි ඔයාලට පේනවද නැහැ. මම අතර ගන්නවා මේ වැඩ කරනවා ස්විච් එක මේ විදිහට පොඩ්ඩක් මේ කරමු. නැති මේ වැඩ කරනවා. අපි මේ ඉදිරි තියලා ස්විච් එක කරමු. අපේ ඉතින් මේ වැඩ කරනවා හරියට. අපි ඉතින් ඔයාලට මේක තවත් වැඩ කරනවාද කියලා බලලා ඒ විදිහට තමයි වැඩ කරන්නේ. අපි දැන් බලමු මේකට තව මොකක් හරි හයි කරලා මේක වැඩ වෙනවද නැද්ද කියලා. මේ මම දැනට මේ වගේ ටෝච් එකක් ගත්තා. අපිට වෙනද මේ ඔය හරි වෙන ඉතින් වැඩ කරනවා. charge වෙනවා ටෝච් එක. ඔය වෙනවා ටෝච් එක charge වෙනවා. ඉතින් hi guys ඉතින් අද වීඩියෝ ඉවරයි. ඉතින් මේ වීඩියෝ බැලුවා නම් අපේ channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් දාගෙන මේක කාටට වැදගත් වෙයි කියලා කියන කෙනෙක් ඉන්නවා නම් එයාට share කරලා අපිට support එකක් දෙන්න. ඉතින් අද වීඩියෝ ඉවරයි. සුබ දවසක්.